කොහොම හරි තව දවස් දෙකක් තුනක් උතන වාඩි වෙලා හිටියනම් ජූලි 9ට එහා පිටකොටුව දුවනකම් ගුටි ගන්න වෙනවා. දැන් ටිකකට කලින් අර සලේ වෙනුවෙන් පිටකොටුවේ වාඩි වෙච්ච කට්ටිය නැගිටලා සත්‍යග්‍රහයට තිතක් නෙවෙයි කොමාවක් තිබ්බ කියලා තමයි කියන්නේ. කොමාවක් නෙවෙයි ඉරකි තිතකි අහෝ කේදේකි ඉරකි තිතකි කියලා කියන්න වෙන්නේ. මොකද අකණ්ඩ සත්‍යග්‍රහයකට කියලා තමයි වාඩි උනේ. වාඩි වුණාට තේරුමක් උනේ නැහැ මිනිස්සුන්ගෙන් ගුටි ගන්න ඔන්න මෙන්න. ඊයේ ගහන්න ආමන්ත්‍රක කවුද කෙනෙක් පෙරේදක් ගහන්න ආවා ඊට කලින් දවසෙත් ගහන්න ආවා. කොහොම හරි තව දවස් දෙකක් තුනක් උතන වාඩි වෙලා හිටියනම් ජූලි 9ට එහා පිටකොටුව දුවනකම් ගුටි ගන්න වෙනවා. මෙතන මම දැක්ක මෙතන ඉන්න මේ පැත්තේ මේ සභාව ගත්තොත් මම මේ හිටගෙන ඉන්න තැනින් වම් පැත්තේ ඉන්නවා පාස්කු වෙනුවෙන් කතා කරන පිරිසක්. මේ පැත්තේ ඉන්න මේක සම්බන්ධයෙන් වචනයක්වත් කතා නොකරන පිරිසක්. මේ දෙකම අපිට ගැටලුවක්. ඔයාලා කතා කරන්නේත් නෑ මම දන්නවා. මේ දෙකම අපිට ගැටලුවක්. ඇයි ඒ කතා නොකරන්නේ මෙච්චර කෑ ගහන්නේ ඇයි? මෙච්චර කෑ ගහන්නේ ඇයි? මේක මේ කෑ ගැහිල්ල මේ අඳෝනාව අර කෙදිරිය අඳෝනාවක් බවට පහුගිය දවස්වල පත් වුණානේ සභාපතිතුමනේ. කොහොමද ඒ කෙදිරිය අඳෝනාවක් බවට පත් වුනේ? පහුගිය දවස්වල තුවාන් සුරේෂ් සලේ බුද්ධ්‍යංශ හිටපු ලොක්කා දවස් 100කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන හිටියා රඳුම් බාරේ හිටියා. නමුත් මේක සම්බන්ධයෙන් කිසිදු හාහුවක් නැතුව සද්ද නැතුව බලාගෙන හිටියා මොකද්ද දැන් වෙන්න යන්නේ මීට කලින් පාස්කු සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ වගේම මේකත් වෙයි. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ කියලා හිතාගෙන හිටියා. නමුත් වැඩේ කෙලවෙන්නේ යන්නේ කියලා තේරුණා. අන්න ගෝඨාභය රාජපක්ෂට ගමන් තහනම ගත්තට පස්සේ ඉතින් ගමන් තහනම ගත්තට පස්සේ ඔන්න අර කෙන්දිරියේ අඳෝනාවක් බවට පත් වුණා. හරි මෙච්චර දවස් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාන් සුරේෂ් සලේ කෑවේ මොනවද නේද? එයාට මොනවද උනේ? මේවා ගැන කිසිම හාහුවක් නැතුව හිටව මිනිස්සු කෑකෝ ගහන්න ගත්තා. ඒගොල්ලෝ ගිහිල්ලා අර පිටකොටේ වාඩි වෙච්ච තක්කඩි සෙට් එකත් එක්ක වාඩි වෙන්න ගත්තා. වාඩි වෙලා දවස් 2යි 3යි ගියේ මිනිස්සු එළියට බෑලා ගහන්න ලෑස්ති උනේ. තව දවස් දෙකක් හිටනම් බලා ගන්න තිබුණ සෙල්ලම. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මම දැක්කා රවුෆ් හකීම් මන්ත්‍රීතුමා පොඩි සිග්නල් එකක් දෙනවා. පාස්කු ගැන වචනයක් කතා කරන්නේ නැහැ. ලැජ්ජ වෙන්න ඕන මේ මන්ත්‍රීවරුන් ගැන. මුස්ලිම් ජනතාව ඒ තරම් පීඩාවට පත් වුණු ලංකාවේ ඉතිහාසයේ තවත් සිදුවීමක් නැහැ. මේ පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ සමස්ත මුස්ලිම් ජනතාවම විශාල පීඩනයකට මුහුණ දුන්නා. විශාල මානසික පීඩනයක් එක තමයි උන්ට ජීවත් වෙන්න සිද්ධ වුණේ. මොකද මේ හිතාමතා සැලසුම් කරලා මේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර වෛරයක් ඇති කරපු මේ සිදුවීම මේක දේශපාලන උමනාවක් වෙනින් සිද්ධ කරා කියන්නේ දැන් තාම හොඳින් පැහැදිලි වෙමින් යනවා. අපි කරන පරිශ්‍රණත් එක්ක අපි කරන විමර්ශනත් එක්ක. නමුත් මේක සම්බන්ධයෙන් වචනයක් මේ වෙනකොට මේ විපක්ෂයේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීවරු කතා කරන්නේ නැහැ ලැජ්ජයි. මම දැක්ක දැන් ටිකට කලින් කියනවා රවුෆගේ මන්ත්‍රීතුමා අර channel 4 එකේ ප්‍රභාකරන්ගේ පුතෙක් ගැන කොහොමද මේ වෙලාවේ මේ කතාව මෙතෙන්ට අදාළ වුනේ? කොහොමද මේ වෙලාවේ මේ කතාව මෙතෙන්ට අදාළ වුනේ? ප්‍රභාකරන්ගේ පුතේකට වෙඩි තිබ්බා ඒ කාලේ මොකද්ද කතාවක්? මං කල්පනා කරා මේ හදිස්සියේ මොකද්ද මේ කතාව කියලා. ඇයි? channel 4 එකේ අසාද් මෞලානාගේ ස්පීච් එක තමයි එයාගේ ප්‍රකාශය තමයි අද උසාවියේ එක හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් අනිකුත් තොරතුරු අනාවරණය කරගන්න. දැන් එයාට මොකද මේ පාස්කු පරීක්ෂණ සම්බන්ධයෙන් නැත්නම් පාස්කු සම්බන්ධයෙන් කරන විමර්ශන සම්බන්ධයෙන් මේකට විරුද්ධව කතා කරන්න බෑ. මොකද සමස්ත මුස්ලිම් ජන සමාජයෙන් බලාගෙන ඉන්නවා මේ විමර්ශන ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන දිහා. ඒක නිසා වචනයක් ඒකට විරුද්ධව කතා කරන්න බෑ. කතා කරොත් එimhe ඒගොල්ලෝ මුස්ලිම් ජන සමාජය අපකීර්තියට පත් වෙනවා. නමුත් ඒකට බටෙන් ෂොට් එකක් ගහන්න ඕන කොහොම හරි කරලා. අන්න හොයාගත්ත channel 4 වීඩියෝ එක. channel 4 එකෙන් තමයි අසත් බහුලාන් සම්බන්ධයෙන් කාරණේ එළියට ගෙනාවේ. ඒක නිසා එතනින් ෂොට් එකක් දීලා පටන් ගන්න. මොකද හැමෝම එකම බෝට්ටුවේ රාජපක්ෂලා වෙන්න පුළුවන්. දැන් ටිකකට කලින් අර චානක මාදුගොඩ මන්ත්‍රීතුමා තරුණ මන්ත්‍රීවරු ලැජ්ජයි. තාමත් කොන්දක් නැහැ හරියට තමන්ගේ නායකයෝ කරපුවා සම්බන්ධයෙන් වේචනාත්මකව කතා කරන්න ඒවා වැරදි නම් වැරදි කියන්නේ. අදත් ආවිලා රාජපක්ෂලා වෙනුවෙන් මෙතන නැගිටලා කෑ ගහනවා බිලි ලැජ්ජයි. සා අනෙකුත් මෙතන ඉන්න තවත් තරුණ මන්ත්‍රීවරු පහුගිය දවස්වල අපි දැක්ක සමගි මොකද්ද සමස්ත විපක්ෂ එකතු වෙලා මේ තියෙන තත්ත්වයන්ට එරෙහිව නැගිට ජාතිවාදියෝයි මේ රට බංකොලොත් කරපෙවමුයි හොරු තක්කඩි ඔක්කොම ටික එකතු වෙලා එතන ගිහිල්ලා මේ සියලු පක්ෂ වාඩි වෙලා සාකච්ඡා කරනවා මේ ආණ්ඩුවට කොහොමද ෂොට් එක දෙන්නේ කියලා. තරුණ මන්ත්‍රීවරු ඉන්නවා මං කියන්නේ ශිෂ්ට සම්පන්නව තමන්ගේ දේශපාලනය කරන්න. අර දේශපාලන හිඟන්නුන්ගේ තැනට වැටෙන්න යන්න එපා. මේ අලුතෙන් මේ පාර්ලිමේන්තුවට පත් වෙලා ආපු මිනිස්සු තමන්ගේ නායකයෙක්ගෙන් අහන්න ප්‍රශ්න කරන්න. අහන්න මොකද්ද ඔය කරන්නේ ලොක්කා කියලා. ගිහිල්ලා අර ජාතිවාදියොත් එක්ක ලගින් ලැජ්ජ නැද්ද කියලා අහන්න. ගිහිල්ලා විපක්ෂ නායකතුමා උදේ ගම්මන් පිළිගේ පොත බාර ගන්න ගිහිල්ලා වාඩි වෙලා හිටියේ. මොන ලැජ්ජාවක්ද? අද පාස්කු සම්බන්ධයෙන් වචනයක් කතා කරන්නේ නැහැ. මහා බැංකු වංචාව සම්බන්ධයෙන් ඒක සම්බන්ධයෙන් නැවත වතාවක් අපි විමර්ශන කටයුතු ආරම්භ කරනවා. වචනයක් කතා කරන්න. මම කියන්නේ ගරු සභාපතිතුමනි
මේ රටේ ජනතාව ඒ දීපු ජනවරමට ඒ යුක්තිය ඒ සාධාරණ ඉෂ්ට වෙමින් පවතිනවාද වෙනකොට. නමුත් මේක දිහා බලාගෙන ඉන්න බැරුව මේවා සම්බන්ධයෙන් වචනයක් කතා කරගන්න බැරුව අර මොනවදෝ බීපු ගොළුව වගේ කසාය බීපු ගොළුව වගේ මේකේ මේ කියන්නේ ඒවා සම්බන්ධයෙන් පාස්කු ප්‍රවාහය සම්බන්ධයෙන් හරි මහ බැංකු බෙදුම් කර වංචාව සම්බන්ධයෙන් හරි වෙන ඒවා ආර්ථිකය වැටෙනවා බඩු මිල වැඩි නේ තෙල් මිල වැඩි මං කියන්නේ මේ රටේ ජනතාවට තේරෙන්න ටික මෙතන මේ වාඩිලා ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ මුළු රටම ගිනිජාලාවක් ලෝකේ තෙල් වෙනදාම ඉන්න රටවල් විශාල ප්‍රමාණයක් යුද්ධයක වැටලිලා ඉන්නවා තෙල්ලින් වලට ගහනවා හෝමුස් වහලා මේවා ගේන්න බෑ මේ ප්‍රශ්න තියෙද්දි මේ රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා තමයි මොකද කරන්නේ තෙල් මිල වැඩිනවා මේවා අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන දේවල් නමුත් මේ පවතින අර්බුද හමුවේ මේ රට මේ ගානටවත් අරගෙන යන්න පුළුවන් ගානට තියෙන්නේ අපි ඉන්නේ හින්දා නැත්තම් මේ රටේ මිනිස්සුන්ට බඩගින්න මැරෙන්න වෙන්නේ අද මෙතන කියනවා මිනිස්සු බඩගින්න ඉන්නවා බඩු මිල වැඩි නේද යන්න එන්න විදියක් නැහැ ඔය බයිලා කියන්න පුළුවන් වෙන කාට හරි මොකද 2022 පහු කරලා ආපු මිනිස්සු මේ රටේ ඉන්නේ 2022 ජූලි 9 කියලා එකක් මතක නැති මිනිස්සු මේ හිටපු මිනිස්සුන්ට ගහලා එළෙව්වේ නිකන් නෙවෙයි මිනිස්සු බඩගින්න මැරෙන්න යවුව නිසා තෙල් පෝලිං වල බෙහෙත් පෝලිං වල මැරෙන්න යවපු නිසා ඒ මිනිස්සුන්ට කියනවා මිනිස්සු බඩගින්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඔබතුමායි කාලේ තව විනාඩි 2යි කරු මිනිස්සුන්ට ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් නැහැ නමුත් මේ විපක්ෂයේ බලාගෙන ඉන්නවා මේක කොයි මොහොතේ හරි කකුලෙන් ඇදලා වට්ටන්න. හැබැයි ඒකට මේ රටේ මිනිස්සු ඉර දෙන්නේ නැහැ කරු සභාපතිතුමනි. අපි ඒක දැක පහුගිය දවස්වල පිටකොටුවේ පටන් ගත්ත සත්‍යග්‍රහ ඉස්සරහට ඇවිල්ලා තනියම කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා ගහන්න බෑ මිනිස්සුන්ට. ඒ නිකන් නෙවෙයි. ඒ ඉතිහාසය මතක තියෙන නිසා. ඒ ඉතිහාසයේ වේදනාව මතක තියෙන නිසා කරු සභාපතිතුමනි. අපි දන්නවා 2022 මොකක්ද උනේ කියන්නේ මේ රටට. මේ රටේ මිනිස්සුන්ට මොකද්ද කරේ මේ විපක්ෂයේ ඉන්න මිනිස්සු කියන්නේ අපි දන්නවා. ඒ විතරක් නෙවෙයි අපටත් වඩා හොඳට මේ රටේ මිනිස්සුන්ට මතක තියෙනවා කරු සභාපතිතුමනි මේ රටේ මේ විපක්ෂයේ වාඩි වෙලා අද ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හලන මේ මිනිස්සු මොකද්ද කරේ කියන්නේ ඒක නිසා කරු සභාපතිතුමනි අපි විශ්වාසයෙන් යුතුව කියනවා මේ ලෝකයේ මේ අර්බුදයක් තියෙන අවස්ථාවක වුණත් මේ සමස්ත රට බරපතල ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීලා එතනින් පසු කම්පනයකින් යුතුව ජීවත් වෙන ජන සමාජයක් වෙලත් මේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කළ හැකි සියලු දේවල් අපි කරමින් ඉන්නවා. පහුගිය දවස්වල දිට්ඨා වලින් හානියටපත් වුණු ජනතාවට සලසපු සහන මීට කලින් ආණ්ඩුවක් තිබ්බනම් හීන විතරයි. හීන විතරයි. අපි සම්පූර්ණයෙන් ගයක් හානි වුණා නම් ආපදාවෙන් ලක්ෂ 50ක වන්දියක් ගෙවලා තිනවා. ඉතිහාසයේ කවද්ද එහෙම ගෙව්වේ? ඉතිහාසයේ කවද්ද එහෙම ගෙව්වේ කරු සභාපතිතුමනි? සහ ඒ පාසල් දරුවන්ට ඒ නිවාස අහිමි වූවන්ට පූර්ණ ලෙස හානි වූ නිවාසවලට විතරක් නෙවෙයි අධි අවදානම් කලාපවල ජීවත් වෙන අයට මම දැක්කා කොළොන්නාව පැත්තේ ගෙවල් 10000කට විතර වන්දි දීලා නැහැ කියලා මෙතන කෙනෙක් කියනවා. බොරු. මෙතන ඉන්න මම දැක්කා අපි මන්ත්‍රී සහෝදරයන් පැහැදිලි කරයි. අපි සියලු දෙනාට වන්දි ගෙවන්න කියලා රජයේ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ. කොතනෝ වැරද්දක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් අපිට පැමිණිලි කරන්න අපි ඒව සම්බන්ධයෙන් හොයලා බලන්න ලෑස්ති. විශේෂයෙන් ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරු විදිහට මෙතන ගොඩක් මන්ත්‍රීවරු වැඩ කරනවා. ඒ හැමදෙනාම මේ හැම කෙනෙක් ගැනම කිසිදු දේශපාලන පක්ෂ ભેදයකින් තොරව තමන්ගේ ඒ සමාජ තත්ත්වය කුමක්ද කියන එක සම්බන්ධයෙන් නොසලකා හරිමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. යම් හෝ කෙනෙක් ඔබතුමායි කාලය අවසන්යි කරු මන්ත්‍රීතුමනි ඉන්නවා නම් ඌට පාට පක්ෂ ભેදයකින් තොරව ඒ අදාළ වන්දිය ලැබෙන්න සලස්වන්න ඔහුගේ ජන ජීවිතයේ තිබුණ තැනින් අඩියක් හරි ඔසවලා තියන්න අදාළ කටයුතු කරන්න අද අපි නිලධාරීන් උපදෙස් දෙමින් ඉන්නවා. ඒක නිසා කරු සභාපතිතුමනි අපි කියන්නේ ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මිනිස්සු දහසක් බලාපොරොත්තු සහිතව ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන එක අපේ වගකීමක්. ඒක නිසා තමයි මේ පාස්කු සම්බන්ධයෙන් ප්‍රහාරය වෙන්න පුළුවන් මහ බැංකු බැඳුම් කරේ සම්බන්ධයෙන් පරිශ්‍රය වෙන්න පුළුවන් විමර්ශන වෙන්න පුළුවන් අනෙකුත් සියලු දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ල ඉතාම හොඳින් ඉදිරියට යනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය දිහා හොඳයි අවසන් කරමු. විශ්වාසයෙන් යුතුව බලාගෙන ඉන්න කියන ආරාධනය කරමින් මේ රට ජනතාවට මගේ වචන ස්වල්පය අවසන් කරනවා ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි. හොඳයි. ඔව් මොකද්ද පොයින්ට් එක ඔබතුමාගේ? ඔබතුමාගේ අවධානයට යොමු කරනවා 82 2 20 මේ මගේ